මේ තියෙන්නේ vertical තියෙන washing machines වල තියෙන ප්‍රධානම කොටස. ඒ කියන්නේ clutch එක කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේක තමයි. මේක මොකක්ම හරි damage එකක් වුණොත් ඒ washing machine එකේ වැඩක් නැහැ. දැන් මේ වාර මේකේ පේනවා ඇති මෙතන තියෙනවා පොඩි දැතිරෝධයක් වගේ ගොඩාක් මැෂින් වල එන ෆෝල්ට් එකක් තමයි නෝ දැතිරෝධය ගෙවෙනවා. ඊට පස්සේ මේ මෙතන මේ පිටිපස්සේ තියෙන පුලිය ඊට පස්සේ මේ ඉස්සරහා තියෙන මේ දැති ටික මේක ඇවිල්ලා පල්ස් එකට සම්බන්ධ වෙන කොටස මෙතන ඩැමේජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ යට තියෙන පුලිය ඩැමේජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන මැද ක්ලච් කොටස ඒකේ ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇතුලේ බෙයාරින් තියෙන බෙයාරින් වල ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ඉස්සරහ කොටස සම්බන්ධ වෙන තැන බුෂ් එක. ඒ කියන්නේ බින්නයක්. ඒක උඩින් එන වතුර ටික ඇතුළට යනවා බෙයාරින් වල සේෆ්ටියට තමයි එතන බුෂ් එක තියෙන්නේ. එතන තියෙනවා ඕරින් එකක්. ඒ ඕරින් එකෙන් තමයි මේ බුෂ් එක තද කරගෙන එන්නේ. ඊට පස්සේ මෙතනට බෙල්ට් එක සම්බන්ධ වෙලා කැරගෙන පටන් ගත්තාම තමයි මේ ක්ලච් කොටසේ ක්‍රියාකාරීත්වය පටන් ගන්නෙ. මේ මෙතන මම ඔයාලට පෙන්නන්නේ මෙතන තමයි තියෙන්නේ අර ඕරින් එක. මම කිව්ව ඕරින් එක. ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතන. හොඳට බලන්න මෙතන තියෙනවා ස්ප්‍රින් ඕරින් එක. ඒකෙන් තමයි ටයිට් කරන් අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ මේකේ ප්‍රධානම දේ තමයි මෙන්න මෙතන මේ තියෙන ක්ලච් කොටස ක්ලච් එකේ මේ ලීවර් එක. මේ ලීවර් එකෙන් තමයි පල්ස් එක කැරකුණාට පස්සේ ඩ්‍රේන් මෝටරෙන් මේ ක්ලච් කොටස හදලා ගන්නවා පස්සට ඇදලා ගත්තා පස්සේ බ්‍රේක් එක රිලීස් කරනවා. ඇතුළේ තියෙන ඒ ප්ලේට් දෙකෙන් බ්‍රේක් රිලීස් වුණාට පස්සේ තමයි සම්පූර්ණ බින් එක කැරගෙන්න පටන් ගන්න. ආන්ගේ කැරගෙන අවස්ථාව ගන්න තමයි මෙන්න මේ මම අතින් අදින කොටස තියෙන්නේ. මෙන්න මේ කොටසේදී තමයි ඩ්‍රේන් මෝටරෙන් ඇදලා පස්සට ගන්න. ගන්නකොට මෙතෙන් රිලීස් කරලා දෙනවා මේ වීල් එක. ඒ වීල් එක රිලීස් වෙනවත් එක්කම එතකොට හිමීට බින් එකට කැරකීමේ වේගය ලබා දෙනවා. එතකොට තමයි බින් එක නැත්තම් ලොකු ජර්ක් එකකින් ඇල්ලුවොතින් හානි වෙන්න පුළුවන් මේ මෝටරේට. මේ මෝටරේට වෙන හානිය අවම කරන්න තමයි මේ වගේ ක්ලච් කොටසක් දාලා මේ වොෂින් මැෂින් එකට ඒ බලය හිමින් ලබා දෙන්නේ. එතනින් පස්සේ තමයි ස්පින් වෙන පටන් ගන්න. ගොඩාක් වොෂින් මැෂින් වල තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අපි දැන් රිපෙයාර් කරන වොෂින් මැෂින් වල ප්‍රශ්න කියනවා රෙදි වොෂ් වෙනවා නමුත් රෙදි වේලෙන්නේ නැහැ. ඊට පස්සේ ලොකු සද්දයක් එනවා. ඊට පස්සේ කියනවා වොෂින් මැෂින් එක ටික දවසක් දුවලා ලොකු සද්දයක් කියලා එහෙම ගැස්සෙලා නවතිනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ ඇතුළේ තියෙන බෙයාරින් එක. ওই බෙයාරින් එකට වතුර ගියොත් මේ බෙයාරින් එක ටික දවසක් ගිහිල්ලා ක්‍රැක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලොකු සද්දයක් එන ගමන් මෙතෙන් තමයි වතුර යනවනේ යන්නේ. එතන තියෙන පොඩි ඕරින් එක. මෙන්න මෙතන ඩැමේජ් වුණොත් අනිවාර්යයෙන්ම මේ දැතිරික ඩැමේජ් වුණත් ඒ බස් සද්ද දෙන්න පුළුවන්. වොෂින් මැෂින් එකේ ස්පින් වෙන එක නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි ඔයාලගේ වොෂින් මැෂින් එක වැඩ කරන්නේ නැත්නම් මේ ඩ්‍රේන් මෝටරෙන් පවර් වෙන තැන කේබල් එකක් තියෙනවා. මේ කේබල් එක පොඩ්ඩක් අතින් අල්ලලා බින් එක අතින් කරකවලා බලන්න ෆ්‍රී කැරකෙනවද. කැරකෙන්නේ නැත්නම් මොනවා සද්දයක් කරනවා අනිවාර්යෙන් මේක පාර්ට්ස් එක මාරු කරන්න ඕන. නැත්නම් අපිට මේ කෑල්ල කරවලා බෙයාරින් එක මොනවා ප්‍රශ්නයක් නම් බෙයාරින් එක රිප්ලේස් කරගන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේක කඩේ ගන්න තියෙනවා මේ සම්පූර්ණ පාර්ට්ස් එකම. මෙතන මේ තියෙන ග්‍රූ එකේ මොකක් හරි ගැටලුවක් තියෙනම් අනිවාර්යෙන් මේ කෑල්ල අපිට කොටසම අලුතෙන් දාන්න වෙනවා. නැත්නම් අපි බෙයාරින් වගේ නම් රිප්ලේස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මේ අපිට පොඩි ඩැමේජ් එකක් වගේ වෙලා නම් අපිට පුළුවන් ඒකයි හදාගන්න. මෙතන මේ තියෙන ප්ලාස්ටික් වීල් එකක් පවා අපිට වෙන එකක්. ඒ කියන්නේ මේක වර්ගයේ අදාළ ක්ලච් එකක් අරවලා අපිට මෙතන දාගන්න පුළුවන්. සමහරක් වෙලා මෙතන වීල් එකේ තියෙන පොඩි ස්ප්‍රින් එකක්. ඒ ස්ප්‍රින් ටෙන්ෂන් එක තමයි වීල් එක දෙපැත්තට කැරගෙන යන අල්ලගෙන ඉන්නේ. අනේ ස්ප්‍රින් එකක් කැඩුනොත් මේක මේ ක්ලච් කොටස අනිසියාකාරව ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැහැ. ඉතින් ඔයාලා ගෙදර තියෙන වොෂින් මැෂින් එක වොෂ් වෙලා නියමිත වෙලාවදී ඩ්‍රේන් වෙලා ඊට පස්සේ ස්පින් උනේ නැත්තම් අනිවාර්යෙන් මෙන්න මේ කොටස චෙක් කරගන්න. ඔයාලට මේ ගෙදර දියුම් කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඒක ඔයාලට රිප්ලේස් කරගන්න බැරි නම් ඊට පස්සේ ඔයා කාර්මිකයෙක් සම්බන්ධ කරගෙන ඒ නිසියාකාර වැඩේ කරන්න. මොකද වටිනාකම වැඩි අයිටම් එක නිසා ඒ සම්බන්ධයෙන් නොදන්නවා නම් යා නොකරන එක තමයි මම ඔයගලන්ට යෝජනා කරන්නේ. නමුත් ඔයගලන්ටත් මේ දේ කරගන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. හොඳම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. channel එක අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න කියලා